අයිබෝන් මම ඔයාලට කියලා දෙන්නේ අත් රහිත ඒ කියන්නේ දණහිස ගාවට නෙවෙයි තුන් කාලට දණහිසක් යට අමුඩක් අතරට තුන් කාලට සාමාන්‍යයෙන් 47කට විතර උසට ඒ ලයින් ගවුමක් කපන හැටි කියලා දෙන්නම්. මෙතන රෙදි එකයි එතකොට මීටරයයි කාලයි අපිට අවශ්‍ය වෙන්නේ. 60 පළල රෙදි මීටරයයි කාලයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ගවුම කපා ගන්න. මෙතන තියෙනවා රෙදි මීටර එකයි කාලක්. අපි මේක කන පිටට හරව ගමු. දෙකට නාගමු. අපි චුට්ටක් මේක දෙකට නවා ගන්න නැතුව ටිකක් කොරටුව තියෙන අපි කපමුකෝ මේ විදියට. මම ඔයාලට කියලා දෙන්න. කලින් මිනි වලින්ම තමයි මම මේකත් ඔයාලට කපලා පෙන්නන්නේ. මේ ගවුමේ තියෙනවා සම්පූර්ණ උස 47ක්. එතකොට අපි මහුම් වාසි එකහමාරක් තියලා 48හමාරකට ගමු. ඒ පපුවට උස තියෙනවා 11හමාරක්. ඉනට උස 16යි. ඊට පස්සේ අපි සාමාන්‍ය ෂීට් එක උස අඟල් 5කට 5කට ගමු. අපි මෙතනින් අඟලක් මහුම් වාසි තියලා උරහිස 7කට ඊට පස්සේ පපුව 39යි. නමයයි කාලයි ඉන 33 යෝක් එක 7යි. ඊට පස්සේ පපුව 39යි 9යි කාලයි ඉන 33යි 8යි කාලයි. පස්සේ යෝක් එක 41යි. අපි මේ අඟල තියාගෙන 41යි 10යි කාලයි. ඊට පස්සේ අපි මේක මහුම් වාසි තියමුකෝ අඟලක් පපුවට එකහමාරක් ඉනට යෝක් එකට අඟලක්. ඊට පස්සේ හැඩේ මෙන්න මේ විදියට හැඩේ ඇඳ ගන්න. පැහැදිලි නේද? ඊට පස්සේ මෙතනින් අපි රැගල් උස 7හමාරකට අරගෙන අඟල් භාගයක් මෙහාට කළා. ඊට පස්සේ අත්කට මැන ගන්න. ඊට පස්සේ මෙතනින් කරට 2හමාරක් තියන්න. මෙතන අඟලක් පහත් කරලා උරහිස ඇඳගෙන එන අඟල් භාගයක් මහුම් වාසි තියාගමු. එතකොට අත්කට තියෙනවා 17හමාරක්.
18 මාරක් කියනකොට 8යි 3 කාලයි. ඒකට අපි අඟලක් තියමු වැහුම් ආසි. පැහැදිලිද? මෙන්න පැහැදිලිව මම ඇඳා. ඊට පස්සේ අපි යට මෙතෙන්ටත් අපි අඟලක් තියලා අපි මෙතන සාමාන්‍යයෙන් 16ක් වගේ තියාගමු පළල. ඊට පස්සේ මෙතන එතෙන්ට යා කර ගන්නවා මේ විදියට. යා කරගෙන අපි මේ පැත්තේ පළුව, මේ පිටිපස්සේ පළුව අපි ඒක කපා ගමු. මේ මාක් කරපු තැන මෙන්න කපා ගන්නේ. ඊට පස්සේ අපි ඉදිරිපස පළුව කපමු. මේක මේ පැත්තට හරවගෙන. මේ රෙදි කෑල්ල දෙපැත්ත දාලා තමයි කපන්නේ. එතකොට අර යටින් හොඳට කොරටුව එන්න ගන්න පුළුවන්. ඊපස්සේ දැන් මේ අපි අඟලක් අයින් කරානේ වැහුම් වාසි. ඒක අපි අඟල එළියට තියලා ඉදිරිපස පළුව කපා ගන්න. මේ විදිහටම කපාගෙන ගන්න. දැන් අත්කට කපනකොට අපි අඟල් භාගයක් උඩට උස්සල කපමු ඩාට් එකට. පිටිපස්සේ පළුව ඒකම තියලා ඉදිරිපස පළුව කපා ගන්න. අපහසු නෑ. හරිම පහසුයි. ඊට පස්සේ යටින් අඟල් භාගයක් ඉස්සලා හැඩි කපා ගන්න. අපි පිටිපස පළුවට ඩාට් එක මාක් කරගමු. අර විදියටම අඟල් 4ක් මේකම තියලා මේ පැත්තට පළුවට ඩාට් අවශ්‍ය නැහැ. අපි මේකේ කර අපි ස්වීට් හාට් හැඩේ කර කපමු. අඟල් 7මාරක් 4ට මාර්ක් කරලා මේක මෙහෙම හැඩේ ඇඳගමු.
mustard colour. අපි දැන් ඩාට් එක මාක් කරගමු ඉස්සරහා. යෝක් එකට උස 11.5යි එක මාක් කළා. ඊට පස්සේ පැත්තේ ඩාට් එක මාක් කරගමු. මේ විදියට පැත්තේ ඩාට් එක විතරයි අපි දාගන්නේ ඉස්සරහ පළුවට. එක තියලා පිටුනිත් එකක් මාක් කරගන්න. ඔබට සුවබර දිනයක් ප්‍රාර්ථනා කරන්නම්. මම ඔයාට කලින් අත්‍රහිත ගවුමට පයිපින් කපන හැටි කියලා දුන්නනේ. ඒ විදිහටම මේකෙත් පයිපින් කැමති පාටකින් ඕනනම් පයිපින් වෙනත් පාටකින් හරි කමන්නේ. කරටයි අත්වලටයි පයිපින් දාලා ලස්සනට මහගන්න. මම ඔයාලට මහන හැටි පස්සේ කියලා දෙන්නම්. ඔයාලට කොහොමද